අද මම කතා කරන්නේ බර්න්අවුට් එක ගැන. වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට ආදරෙන් කරුණාවෙන් කියනවා ඔබ ගන්න දුරකථන වලට මට සම්බන්ධ වෙන්න අමාරු බව. සහ ඔබ එවන සෑම මැසේජ් එකටම මට පුළුවන් විදියට ඔෆිෂියලි මම ඔබට මැසේජ් කරනවා. නමුත් ඔබ තේරුම් ගන්න ඕනේ ගොඩාක් අය මැසේජස් කරනකොට ගොඩාක් අය කතා කරන්න උත්සාහ කරනකොට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොබ්ලම්ස් ෂෙයා කරගන්න හදනකොට මට ලිමිටඩ් තමයි. මට චුට්ටක් තෝරා බේරගෙන එහෙම නැත්නම් depend on my situation, depend on my work and මම definitely ඔයගලන්ට පුළුවන් විදිහට මැසේජ් එකකින් හරි කතා කරලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට ඇඩ්වයිස් මොන හරි වාට මඟ පෙන්වීමක් කරන්න කැමතියි. ආන්සර් කරන්න නැත්නම් නිතරම මැසේජ් කරන්න නැත්නම් ඒකට මම සෝරි කියනවා සහ සමාව අයදිනවා. ඔබ මාව තේරුම් ගන්නවා නම් ගොඩාක් හොඳයි. මම ඔයාලා හැමෝටම ආදරේ සතුට සහ ඔයාලගේ සෞඛ්‍යය මට ඉතා වැදගත්. දශමයක තරම් හරි දෙයක් ඔබට ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මා ලබන ලොකුම සතුට. මගේ previous videos වල මම කතා කරා anxiety, insomnia and panic attack ගැන. එතකොට මම අද කතා කරන්න යන්නේ burnout. මොකද්ද මේ burnout කියලා කියන්නේ? burnout කියලා කියන්නේ ඒක දිගුකාලීන ආතතිය. stress කියලා කියන්නේ නිසා ඇතිවනක ශාරීරික සහ මානසික අධික වෙහසක් burnout කියන්නේ. ඔබ මේක වැරදිට තේරුම් ගත යුතු නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු 40 45 පයින්කොට හෝමෝන් චේන්ජ් එකත් එක්ක automatically women ලා especially ladies ලා tired වෙනවා. නමුත් මම මේ කතා කරන්නේ ඊට එහා ගියපු දෙයක්. මේකට age capacity එකක් නැහැ. වර්ග ભેදයක් නැහැ. මේක ඕනම අවස්ථාවක කුඩා, මැදිවිය සහ මහලු කියන තුන් අවධියේම ඔබට දැනෙන්න පුළුවන්. ඔබට ඇති වෙන්න පුළුවන් ඔබේ lifestyle එක නිසා. එතකොට බර්න්අවුට් එකක් කියන්නේ දිගුකාලීන පවතින ස්ට්‍රෙස් එහෙම නැත්නම් ආතතිය නිසා ඇතිවන අධික මානසික පීඩනයක්. එහෙම නැත්නම් වෙහෙසක්. ඒන් නැතිවෙන බලපෑම මොකද්ද? වෙහෙස දැනීම, උනන්දු අඩුවීම, මානසික පීඩනය සහ ඍණාත්මක හිස් බව. ඒ කියන්නේ ඔබ ගැන ඍණාත්මකව හිතන්න පුළුවන් සහ හැම දෙයක්ම ඍණාත්මක බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වගේම නින්ද සහ සෞඛ්‍යයට මේ ගොඩාක් බලපාන හේතුවක් වෙනවා. එය වැළක්වගන්නේ කොහොමද? එහෙම නැත්නම් එය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා අපි බලමු. නිතිපතා විවේක ගැනීම ඔබට අවශ්‍ය වන පරිදි ඔබ සෑහීමකට පත්වන පරිදි නිතිපතා විවේක ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබ කරන වැඩවල සමතුලිතතාවය එහෙම නැත්නම් ලයිෆ් බැලන්ස් එක කියලා අපි මේක කියනවා. පවත්වා ගැනීම හරිම වැදගත්. ඒ වගේම සීමා තබා ගැනීම සහ අවශ්‍ය විට සහ ඉල්ලීම අනිකාගෙන්. ඒක බොහොම වැදගත්. ඔබට මහන්සි කියලා සිතුනත් ඔබ තව කෙනෙකුගෙන් උදව් ඉල්ලන එක ඒක ඔබට මදිකමක් නෙවෙයි. ඒක ඔබේ සෞඛ්‍ය රැක ගැනීමට ලොකු පිටුපහලක් වෙනවා. ඊළඟ වීඩියෝදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා depression ගැන. මේ හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. වගේම ගොඩාක් වෙලාවට අපේ වැරදි අවබෝධය එහෙම නැත්නම් වැරදි ලයිෆ්ස්ටයිල් එක නිසා මේ ඇතිවෙන මානසික රෝගයන්. ඇත්තටම ඔබ ලැජ්ජා විය යුතුවත් ඔබ බය විය යුතුවත් නැහැ. අපේ ශරීර සෞඛ්‍ය වගේම අපේ මනසත් ලෙඩ වෙනවා. ඒක ඔබ තේරුම් ගත යුතුයි. අපේ මනස මැෂින් එකක් නම් ඒක ක්‍රියා කරවන්නේ විවේකය, හොඳ පරිසරයක් සහ එහෙම නැත්නම් හොඳ මානසික පසුබිමක් අවශ්‍ය වෙනවා. අපේ ශරීරය වගේම අපේ මනස ඕනම වෙලාවක affected වෙන්න පුළුවන් බාහිරින් පැමිණෙන ඕනම දෙයකින්. සමතුලිතතාවය තියා ගැනීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. සතුටින් සුවෙන් සිටින්න කියලා ප්‍රාර්ථනා කරමින් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙමු. ස්තුතියි.